කොහොම කට්ටිය අපි අහුම්කන් දීගෙන හිටියා දැන් අවුරුදු 40ක් පුරාවට. ඒත් නෑ තාම කිසිම හෝඩුවාවක්. නෑ එක අවස්ථාවකදී හැරේ. ඒ තමයි වාව් සිග්නල්. මේක පිටසක්වල ජීවීන් අපිට කළ අනතුරු ඇඟවීමක් වත්ද? අගෝස්තු මාස 15 වෙනිදා ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ තිබූ විශාල රේඩියෝ ටෙලස්කෝප් එකක ඈත විශ්වයෙන් ආපු අద్භූත සිග්නල් එකක් පටිගත වුණා. මේක තමයි එදා මෙදා තුර තාරකා විද්‍යාඥයින් සහ පිටසක්වල ජීවීන් අධ්‍යයනය කරන විද්‍යාඥයින්ගේ ලොකු කුකුසකට ලක් වෙච්ච ගොඩාක් ලොකු ගවේෂණයකට ලක් වෙච්ච වාව් සිග්නල් එක. මේ ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ තිබුණු මේ විශාල රේඩියෝ ටෙලස්කෝප් එක දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන මේ ඈත විශ්වය පීරනවා. ඈත විශ්වයෙන් එන පිටසක්වල ජීවීන්ගෙන් එන මේ රේඩියෝ තරංග අහුල ගන්න. ඒක මේ පෘථුවිය හයි කරලා තියෙන ආකාරයට පෘථුවියත් එක්ක ඒ දුරේක්ෂය ඈත විශ්වය සෝදිසි කරමින් වටේට කැරගෙනවා. 1977 අගෝස්තු 15 වෙනිදා ඊටම අහම්බෙන් මේ අద్භූත සිග්නල් එක එම රේඩියෝ ඇන්ටනාවට අහු වුණා. මේ අවස්ථාවේ බාරකාරයා විදියට කටයුතු කරේ තාරකා විද්‍යාඥ ජෙරි අර්මන් මහත්තයා. ඒ සිග්නල් එක ඔහුගේ printer එකේ පිටපත් වෙච්ච පිටුවක සංකේතාත්මක අක්ෂර කිහිපයකින් සටහන් වෙලා තිබුණා. මේ සුවිශේෂී සංකේත ටික ජෙරි මහත්තයා එක වරම හඳුනාගත්තා මොකක් හෝ අద్භූත සිග්නල් එකක් කියලා. ඒ දුටු වහාම ඔහු පුදුමයටපත් වෙලා එක සැනින් ඔහුගේ රතු පෑනෙන් මේ කොළයක් අයිනේ වාව් යන නමින් සටහනක් තැබුවා. ඇත්තටම මේ අකුරු කිහිපය දැන් මේ ඔයගොල්ලෝ දකින අකුරු කිහිපය අකුරු ඛණ්ඩයක් විදියට නෙමෙයි මේ සිග්නල් එකෙන් ආවේ. අර රේඩියෝ ටෙලස්කෝප් එක විශ්වය ස්කෑන් කරගෙන යද්දි මෙන්න මේ ආකාරයට ඈත තිබිච්ච තරු පද්ධතියක් හරහා ඒ ටෙලස්කෝප් එක මෙන්න මේ ආකාරයට මෙහෙම යද්දි එක සැනින් තමයි මේ සිග්නල් එක අර රේඩියෝ ටෙලස්කෝප් එකේ පටිගත වුණේ. ඉතින් මේ රේඩියෝ ටෙලස්කෝප් එකෙන් එන මේ සිග්නල් එකේ තීව්‍රතාවය අනුව ඒකට දෙනවා සංකේත කිහිපයක්. අංක 1 ඉඳලා 9 දක්වාත් සහ ඉංග්‍රීසි අක්ෂර කිහිපයකුත් ඒකේ තීව්‍රතාවය වැඩි වෙනවත් එක්ක. මේ සිග්නල් එක තප්පර 72ක් පුරාවට පැතිරලා තිබුණා. ඒකේ තීව්‍රතාවය ඉතාමත් වැඩි අගයකට ගිහිල්ලා ආයෙත් ඒක අඩු වගයක් බවට පත් වෙලා තිබුණා. මේ රේඩියෝ ටෙලස්කෝප් එකේ යම්කිසි තාරකා පද්ධතියක් හරහා ස්කෑන් කරගෙන යද්දී. ඉතින් ඒක තමයි මෙතෙක් කලක් මේ විශ්වය ස්කෑන් කරන් යද්දී හම්බෙච්ච ඉතාමත්ම වටිනා මේ තීව්‍රතාවයෙන් වැඩි මේ සිග්නල් එක. ඉතින් දැන් අවුරුදු 40ක් තිස්සේ මේ අර සිග්නල් එක ආපු දිශාවෙන් තිබිච්ච ස්ටාර් සිස්ටම් එක කිහිප වතාවක් ස්කෑන් කරත් මේ සිග්නල් එක ආපහු අපිට හම්බුනේ නැහැ. ඉතින් මේක මේ විශ්වයේ කොහේ හෝ තැනකින් නැවත අපිට ග්‍රහණය කරගන්න හම්බුනේත් නැහැ. ඉතින් මේකේ අద్භූත බව රැඳිලා තිබුණේ ඔන්න ඔය කාරණාව නිසා. ඉතින් විද්‍යාඥයෝ මේක ඉතාමත් කුකුසෙන් යුතුව සෝදිසි කරන්න බැලුවත් මේක අපි මෙතෙක් දන්න කිසිම වස්තුවකින් නිකුත් වෙච්ච සිග්නල් එකක් නෙවෙයි කියලා තමයි හැමෝම පැහැදිලි කරගන්නේ. ඉතින් මේක බොහෝ විට කතාබහට ලක්ුණේ මේ අවුරුදු 40 පමණ පුරාවට මේක කුමක් හෝ පිටසක්වල ජීවී විශේෂයක් විසින් අපට එවන ලද සුවිශේෂී සිග්නල් එකක් කියලා. ඉතින් අවුරුදු 40ක් පුරාවට හොයාගන්න බැරි වෙච්ච මේ රහස සමහර විට ඔයගොල්ලන්ට උනත් හිතන්න පුළුවන් මොකද්ද මේ මැසේජ් එකේ එලියන් ලෙව්වනම් මේ තප්පර 72ක් පුරාවට තිබිච්ච මැසේජ් එකේ මොකද්ද ඒගොල්ලෝ එවන්නේ නැත්තේ? මට හිතෙනවා සමහර විට මේක එවන්නේ නැති මේ ආලෝක වර්ෂ 200ක් පමණ ඈතින් තිබිච්ච මේ තාරකා පද්ධතියේ ඉන්න දියුණු එලියන්ලා අපි මෙහි
කියලා ඔන්න වගේ මැසේජ් එකක් එවන්න නැති කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලා මොකද්ද හිතන්නේ මේක ඒලියන්ලගේ මැසේජ් එකක් වුණා නම් මොකද්ද ඒගොල්ලෝ එවන්නේ නැත්තේ? ඉතින් මේ වීඩියෝ එකට දාන්න කමෙන්ට් එකක් ඕගොල්ලන්ගේ අදහස් කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් වීඩියෝ කතා එක එකතු වෙලා ඉන්න යාළුවෝ බොහොමයක් දන්නවා මේ මොකද්ද මේ අපි කතා කරන මේ ඒලියන් තාක්ෂණය. අපි මතකයි පහුගිය වීඩියෝ එකෙන් කතා කරා type 1 2 3 ආදී civilizations. ඉතින් ඒවා එක්ක හිතලා බලන්න මොකද්ද අපිට ඒගොල්ලෝ එවන්න නැති මැසේජ් එක කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙච්චර කලක් වීඩියෝ කතා වලට එකතුනේ නැත්නම් එකතු වෙන්න දැන් දහස් ගණනක් යාළුවෝ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ විද්‍යාව සරලව සිංහලෙන් ඉගෙන ගන්න. එහෙම නම් ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙච්ච හැමෝටම කමෙන්ට් දාන මැසේජ් එවන ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. එහෙම නම් ඉතින් තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ඉහිල්ලෙන්න මම සම්පත්.